ආයිබෝවන් අපේ මැහුම් මහගෙදර YouTube වීඩියෝ channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. අපි අද ඔයාගේ ගෙදර විසිත කාමරය අලංකාර කරගන්න ලස්සන නිර්මාණයක් කරමු. ඒ වගේම වට අලුත් ආදායම් මාර්ගයක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි අපි බලමු මොනවද ඕනි කරන්නේ කියලා. ඔයාට කලර් ෂීට්ස් කීපයක් ඕනේ. ඔයා කැමති පාට වර්ග ගන්න. ඒ වගේම ටේප් එකක් කතුරක් අඩි කෝතුවක් ඒ වගේම කඩදාසි අලවන ගම් එකක් ඕනි. මම මෙතන කළු කඩදාසියක් පාවිච්චි කරනවා ෆ්‍රේම් එකට. ඔයා ගන්න ඕන සයිස් එක තමයි 11ක් දිග අඟල් 3ක් පළල. ඔයා ගන්න ඕනි 11ක් දිග 3ක් පළල කඩදාසි. එතකොට ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට ස්ටික් එකක් ආධාරයෙන් හරි එහෙම නැත්නම් නිකනුත් මේක රෝල් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක බැම්බෝ ස්ටික් එක ගන්න. ඔයා ඊට පස්සේ මෙතනින් ග්ලූ එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට ඔයාට මේ වගේ කූරු කීපයක් ඔයා හදා ගන්න ඕන. මම මේකට දාන්නේ 2 2 එතකොට 4යි 6යි 8ක් ඕනි වෙනවා. කූරු. මම මේ කූරු ටික හදාගෙන තියෙන ෆ්‍රේම් එකට ඔයා ඊළඟට අඟල් දෙකේ කොටු කපා ගන්න කලර්ස් කීපයකින් ඔයා පාවිච්චි කරන කලර්ස් තමයි ඔයා මල් ටික හදන්න ගන්න කලර්ස් ටිකට මේ විදිහට කපා ගන්න ඕනේ. මම මෙතන පාවිච්චි කරන්නේ කලර්ස් 3යි. මේ විදිහට අපි ඊට පස්සේ බලමු මල් කපා ගන්නේ කොහොමද, පත්‍ර කපා ගන්නේ කොහොමද කියලා. අපි ඊළඟට බලමු මේ කපාගත්ත මල් වල කොටස් ඉවත් කරගන්න විදිහ. මෙන්න මේ විදිහට එක මලක එක කොටසක් පත්‍රේ මේ ඒ කියන්නේ එක පෙත්තක් වයින් කරගන්න. අපි මෙතන මල් 3ක් පාවිච්චි කරනවා. ඊළඟ එකේ ඔයා පෙති 2ක් අයින් කරන්න ඕන. මෙන්න මේ විදිහට කොටස් 2ක් අයින් කරන්න. ඊළඟ එකේ ඔයා අයින් කරන්න ඕන කොටස් 3ක්. ඊළඟට ඒ අයින් කරගත් මල් ටික ඔයා ඉස්සෙල්ලාම ටෝල් කරගන්න ඕන. මෙන්න මේ විදිහට වෙන් කරගන්න. ඊට පස්සේ ඔයා මේ සෑම පෙත්තක්ම මෙහෙම කතුරෙන් ටෝල් කරගන්න. ඔයා මේ විදිහට මල සකස් කරගන්න. මෙන්න මේ විදිහට. දැන් අනිත් මලුත් ඒ විදිහට මලව ගන්න ඕනේ. එතකොට ඔයා යටටම තියන්න ඕන එක පෙත්තක් අයින් කරපු මල තමයි යටටම තියන්න ඕනේ. ඒක ප්‍රමාණයෙන් වැඩිනේ. මේ විදිහට ඔයා අලව ගන්න ඕන. ඔය විදිහට මල අලව ගන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ටූල් එකක් ආධාරයෙන් හරි නිකනුත් පුළුවන් මේක මෙන්න මේ විදිහට බයින් කර ගන්න ඕන. අන්තිම කරකට පොටක් ගම් ටිකක් පාවිච්චි කරලා මේක අයින් කරන්න. මේ අපි මලේ මැදට දාන රේණු තමයි මේ හදලා තියෙන්නේ.
මෙතනට කලර්ස් දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ. අපි එක මලක් කලවන විදිහ බලමු. මේ විදිහට ඔයා දැන්ට ග්ලූ එක දාලා මේ විදිහට ඊළඟට අනිත් මලත් ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මලේ මැද කොටසත් මේ විදිහට මලව ගන්නවා. මෙන්න මෙහෙම තමයි අපේ මල එන්නේ. රතු පාට මලයි කහ පාට මලයි මේකට වඩා මම ටිකක් වෙනස් විදිහට ගත්තේ. මේ විදිහටම ඔයා නවා ගන්න ත්‍රිකෝණාකාරව. නැවත නවන්න. නැවතත් නවලා ඔයාට ගානට කන්න දෙන්නේ නැත්නම් ඔයා මෙන්න මේ විදිහට මෙහෙම පෙටල් එක ඇඳ ගන්න. ඒක නිකම්ම කපන්න පුළුවන්. දැන් අපි මේක දිගහැරලා බලමු. මේ මලේ පෙති වලට වඩා මෙතන පෙති අඩුයි. පෙති 8ක් වගේ තියෙන්නේ. ඒකෙත් අපි මල මෙන්න මේ විදිහට පොඩ්ඩක් පෙති ටික කට් එකක් දාගන්න. එතකොට තමයි අර පෙති විහිදිලා ලස්සනට තියෙන්නේ. චූටි කට් එකක් දාගන්න මේකට. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් එක පෙත්තක් විතරක් අයින් කරන්න. මෙන්න මේ විදිහට එක පෙත්තක් අයින් කරන්න. ඊට පස්සේ ඔයා මේ මලත් මෙන්න මේ විදිහටම තූල් කරන්න. තූල් කළා මේ පෙත්ත මැද්ද පොඩක් නවන්න. මෙහෙම. හරි මැදින්. එතන පොඩි නැම්මක් වගේ තිබ්බම අර පෙත්තේ තියෙන ස්වභාවික ගතියක් තියෙනවා. ඊට පස්සේ අර විදිහටම ඔයාට පුළුවන් මේ පෙත්තත් මේ විදිහට අලව ගන්න. මේ තමයි අපේ කහ පාට මල. එතකොට මේ තියෙන මම කපාගත්ත රතු මලක්. ඒකත් ඒ විදිහමයි. ඊට පස්සේ වඩ බලුවම මේකත් අර විදිහටම අලව ගන්න. මේ මල් තුන තමයි අපි පාවිච්චි කරන්නේ. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාට කොලයක් කපන එක. අපි ඒකත් බලමු. දැන් ඔයාට කොලයක් කපනකොට කොලේ නිවැරදිව කපා ගන්න අමාරුයි නම් ඔයාට මම ලේසියෙන් කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයා පත්‍රය ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ලස්සන කොළ ඉත්තක් කපා ගන්න මේ විදිහට ඇඳගත්තට පස්සේ. මෙන්න මෙහෙම ඇඳ ගන්න. දැන් ඇඳගත් එක උඩ කපනකොට ඔයාලට වරදින්නේ නැහැ. මේ බලන්න. මේ කොලේ දෙකට නවලා තියෙන්නේ. මොකද අපිට සමාන කොළ කපා ගන්න නම් අපි මේ විදිහට තමයි නවල ඉවර වෙලා කපන්න ඕනේ. එතකොට සමාන පාත්‍ර අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මේක දිගහැරලා කොහොමද කියලා. අපි කපාගත්ත පාත්‍ර ටික. මෙන්න මේ විදිහට කොළ ඉත්තක් වාට ලස්සනට කපා ගන්න පුළුවන්.
මේ ක්‍රමයට කැපුවා. ඊට පස්සේ ඔයා මේ කොලේ ටූල් කරගන්න ඕන. ඊට ඉස්සෙල්ලා ඔයා මේ කොලේ හැඩ කරගන්න කොලේ මැද්දෙන් සෑම කොලයක්ම මැදින් මෙන්න මේ විදිහට දෙකට නවන්න. ඔයාලට පේනවනේ අන්න එහෙම නවන්න ඕන. ඊළඟට ඔයා මෙන්න මේ විදිහට ෆ්‍රේම් එක හදා ගන්න ඕන. මේ තියලා තියෙන ප්‍රමාණ වලින් ඔයා ෆ්‍රේම් එක අලව ගන්න. ඒකට ඔයාට ග්ලූ ස්ටික් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ග්ලූ නැත්නම් ඔයා කැමති හොඳට ඇලවෙන ගම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපි පත්‍ර ටික අලවගෙන ඉමු. ඔයා ඉස්සෙල්ලා මේ පත්‍ර ටික තියෙන තැන් ටික ඔයා බලන්න ඕන හරියට. ඊට පස්සේ තමයි ඔයා අලව ගන්න ඕනි. මේ විදිහට තමයි මම පතරේ තියාගත්තේ. ඊළඟට වඩ පුළුවන් මල් ටික අලව ගන්න. මේ තියෙන්නේ අපි නිර්මාණය කරපු බිත්ති සැරසිල්ල. වඩත් පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණයක්. ඔයාගේ ගෙදර විසිත කාමරය අලංකාර කරගන්න, හදාගන්න. ඒ වගේම බිස්නස් එකක් විදිහට මේ වගේ කඩදාසි නිර්මාණ කරලා ඔයාට ආදායම් ලබා ගන්නත් පුළුවන්. මේක දැන් තියෙන බිස්නස් එකක්. ඔයාලා ඒ වගේම අනිත් අයට බලන්න මේ වගේ නිර්මාණ ෂෙයා කරන්න. ඒ වගේම මගේ page එකට like එකක් දාන්න. ඔයාලට බිස්නස් එකක් විදිහටත් මේක කරන්න පුළුවන්. මේ විදිහට paper works කරලා ඔයාලට ආදායම් ලබා ගන්නත් පුළුවන්. එහෙමනම් ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලට සුබ දවසක්.